මීළඟට ප්‍රශ්නය තියෙන්නේ කලින් ගැටලුව තවත් වැඩි දියුණු කිරීමක්. මෙහිදී අපි කරන්නේ අඛණ්ඩව සේවාව පවත්වාගෙන යාමට හැකිවෙන පරිදි ඉහත වැඩසටහන වෙනස් කිරීමක්. ඒ කියන්නේ දිගින් දිගටම බිල් අපිට ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. ඒ සඳහා අපි ඉහත සඳහන් කර ප්‍රෝග්‍රෑම් එකම වෙනස් කරන ආකාරය මදක් විමසා බලමු. මෙහිදී අපි භාවිතා කරලා තියෙන්නේ බිල් නම්බර් එකක්. නැත්තම් එක බිලකට එක් නම්බර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ තවත් අලුත් බිලක් එනවා නම් ඒක අලුත් නම්බර් එකකින් තමයි අපි හඳුන්වන්නේ. මෙහිදී කලින් ක්‍රමලේඛනය විදිහටම තමයි. නමුත් මෙහිදී තවත් ඇඩ් කිරීමක් සිදු වෙලා තියෙනවා. මුලින්ම බිල් නම්බර් එක බිලේ ඕපන් වෙද්දිම පළවෙනි බිල වැටෙද්දිම බිල් නම්බර් එක එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ අපි යූසර්ට අවස්ථාව ලබා දෙනවා අලුත් බිලක් ක්‍රියේට් කරගන්න ඔහුට අවශ්‍යද කියලා ඉන්පුට් කරන්න අපි යූසර්ට අවස්ථාව ලබා දෙනවා. ඔහුට අලුත් බිලක් ක්‍රියේට් කරන්න අවශ්‍ය නම් ඔහු y කියලා ලබා දෙනවා. එවිට නැවතත් මේ ලූප් එක ක්‍රියාත්මක වෙලා මෙතන ඉඳන්ම මෙන්න මේ ස්ථානයේ ඉඳන්ම ලූප් එක නැවතත් ක්‍රියාත්මක වෙලා අලුත් බිල් නම්බර් එකකින් අලුත් බිලක් විදිහට යනවා. එතනදී යූසර් අන්තිමට කිව්වොත් තවත් බිලක් අවශ්‍ය නැහැ කියලා මේ ප්‍රෝග්‍රෑම් එක ටර්මිනේට් වෙලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනේ ලූප්ස් දෙකක් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ රන් වෙනවා. පළවෙනි ලූප් එක රන් වෙනවා සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම. ඒ කියන්නේ සම්පූර්ණ බිලම ජෙනරේට් වෙන්න පළවෙනි ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඊළඟ ලූප් එක රන් වෙනවා අපිට මේ එක බිලක් ඇතුලේ තවත් අයිටම් ලබා ගැනීමට අවශ්‍යද කියලා අහන ලූප් එක මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේම රන් වෙනවා. මේ Python කෝඩ් එක රන් වෙන හැටි එක්සිකියුට් වෙන හැටි අපි මදක් විමසා බලමු. අපි බලමු pen කියන item එකෙන් items 3ක් එකක රුපියල් 12ක මිලෙන් ගත්තා. තවත් item එකක් අපිට ලබා ගන්නට ඕනේ. අපි කියමු pencil අපිට ලබා ගන්නට ඕනේ දෙකක්. එකක් රුපියල් 4 බැගින් අපිට තවත් item අවශ්‍ය නැහැ. bill number 1 එකේ total amount එක රුපියල් 44ක් විදිහට අපිට පෙන්눔 කරලා තියෙනවා. අපිට තවත් අලුත් බිලක් ක්‍රියේට් කර ගැනීමට අවශ්‍යයි. අපි අලුත් item එකක් ගමු. අපිට පොතක් මිලදී ගැනීමට අවශ්‍යයි. ඒකෙන් අපිට පොත් තුනක් මිලදී ගන්න ඕනේ. එක පොතක් රුපියල් 45 බැගින්. තවත් අපිට item එකක් මිලදී ගැනීමට අවශ්‍යයි. අපි ෆයිල් එකක් මිලදී ගන්නවා. ඒකේ items දෙකක් ගන්නවා. එකක් රුපියල් 50 බැගින්. අපිට තවත් item මිලදී ගැනීමට අවශ්‍ය නැහැ. bill 2 එකේ රුපියල් 235ක amount එකක් ලැබෙනවා. බලන්න මෙතනදී bill 1 එකේ total amount එක රුපියල් 44යි. bill 2 එකේ total amount එක රුපියල් 235යි. අපිට තවත් බිලක් ජෙනරේට් කරගන්න අවශ්‍ය නැහැ කිව්වහම මේ ප්‍රෝග්‍රෑම් එක ටර්මිනේට් වෙනවා. ඒ විදිහට තමයි මේ Python ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ.